මම මේකේ මේ ලස්ස 15ක හොස්පිටල් කවර් එකකට හැදුවේ. ලස්ස 15 ඒක මේ රටවල් 5ක මේ හොස්පිටල් වල මේ කාඩ් එකක් හම්බ වෙනවා. කාඩ් එකේ පේමන්ට් කරලා ගෙවන්න පුළුවන්. දර පිටරටකට ගියොත් හැබැයි මේ ට්‍රාන්ස්පෝර්ට් එකට ගන්න මේ අපි දරා ගන්න ඕනේ මේ හොස්පිටල් චාර්ජස් තමයි ගෙවෙන්නේ. මේ ඒකයි තව මේකේ විශේෂ දේවල් කීපයක් තියෙනවා. ඒක මම මේ තව වල්ලිකට ටැප් වීඩියෝ එකක් තියෙනවා. මම ඒක ඒවට එවන්නම්. අපේ ඇම්බියුලන්ස් වලට අර එහෙම ගෙවන ටිකක් තියෙනවා. මේ ඒකයි දැන් අපේ දැන් පේමන්ට් එක ගෙවෙන්නේ අපේ කම්පැනි හරහාමයි ගෙවෙන්නේ. ඉන්ටර්නල් පැනල් එකක් තියෙන්නේ. يعني වෙන කම්පැනි එකක වුණොත් මිඩිලින්ක් කියලා වෙන කම්පැනි එකක් කරා තමයි පේමන්ට් යන්නේ. එතකොට අපි හොස්පිටලෙන් ටිකට් කැපුවට පස්සේ සාමාන්‍ය පැය භාගයක් විතර යනවා ඒගොල්ලන්ගේ පේමන්ට් එක ගන්න. අපේ විනාඩි 5ක් යනකොට 5ක් උපරිම 10ක් යනකොට පේමන්ට් එක ගෙවනවා ඉන්ටර්නල් පැනල් එකක් හදා ගෙවන හින්දා. ඒතර රටවල් පහ තමයි ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරු, තායිලන්ඩ්, මැලේසියා. ඔව් ඊට පස්සේ මේ අපේ මේ හදිස්සියේ මේ හොස්පිටල් එකේ නතර වෙන්න වුණොත් එහෙම දැන් ඒක මේ ඔයාලට දැන් කරගෙන යන්නේ ආදායම බිස්නස් එකේ ආදායම නතර වෙනවානේ. එතකොට දැන් හොස්පිටල් charge එක වෙනම ගෙවෙනවා. හොස්පිටල් එකේ බිල වෙනම ගෙවෙනවා. ඒ වුණාට ඔයාලට දැන් මේ දවස ගානේ ලෝන් ගෙවන්න තියෙනවා. ඒ එන ඉන්කම් එක නැති වෙච්ච හින්දා ඒවා ගෙවාගෙන යන ටික ගෙවන්න එපා. එතකොට ලෝන් ලීස් ඒවා ගන්න මේ තමයි මේ ආදායම අහිමි වෙනින් තමයි මේ අපි 10000ක් හදලා තියෙන්නේ. ඒක 20000ක් කරන්න පුළුවන්. 20000ක් වෙනකන් හදන්න පුළුවන්. එතකොට 20000ක් වුණොත් තව රුපියල් 800ක් වගේ තමයි වැඩි වෙන්නේ මේ මං හදලා තියෙන ගානට. මේ එතකොට දවසට 10000 ගානේ දවස් 180ක් වෙනකන් ක්ලේම් කරන්න පුළුවන්. ඒ වගේම මේ ICU එකේ නතර වුණොත් එහෙම දවසට 20000 ගානේ දවස් 180ක් වෙනකන් ක්ලේම් කරන්න පුළුවන්. ඒකත් තව එකක් කියන්න ඕනේ දැන් වෙන මොනිම කම්පැනි එක මේ ඩොක්ටර් චාර්ජස් වලට 130යි රූම් චාර්ජස් වලට 130යි කියලා වෙන් කරලා තියෙන්නේ. ඊට වඩා ඒගොල්ලෝ ගෙවන්නේ අපේ ලිමිට් එකක් නැහැ. අපේ සම්පූර්ණ ලස්ස 15 ඇතුලේ බිල ආවත් බිල ගෙවනවා ලස්ස 15 ඇතුලේ ඕන එක. අර වෙන කම්පැනි එක බිලේ රූම් චාර්ජස් එකට යන ගාන 130ට වඩා වැඩි වුණොත් ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ. ඒතකොට දැන් සාමාන්‍ය සිංහකෙත් දැන්ටත් 15000ක් වෙන දවසකට 15000 කියන්නේ මේ දවස් 30ක් හිටියොත් ලස 4මාරයි වෙන කම්පැනි එකක් හම්බ වෙන්නේ රූම් එකට 4මාරයි ඉවර වෙනවා. ඒතකොට දවස් 30ට වඩා හිටියොත් අතින් සල්ලි ගන්න ඕනේ 15000 ගන්න. ඒතකොට මේ ඒගොල්ලෝ ඩේ පේමන්ට් එකෙන් ගන්න කවර් වෙනවා කොට දැන් තියෙන තත්ත්වෙත් එක්ක කවර් වෙන්නේ නැහැ. ඉතින් ඒක හොස්පිටල් එකට ගිහලා වැඩක් නැහැනේ. ඒක එකක්. එතකොට ඒකයි ඊට පස්සේ මේ අපේ තියෙන හදිස්සියේ මේ ඩිසේබල් ටිකක් ආවොත් එහෙම ශරීරයේ කඩ කොටසක් අයින් වුණොත් එහෙම ඇඟි සුලංගිල්ල ඉඳන් අපේ පර්සන්ටේජ් එකක් තියෙනවා. ස්පුරංගිල්ල 103 එහෙම පර්සන්ටේජ් එකක් තියෙනවා ඩොකියුමන්ට් එකේ එනවා ඒක. ඒතකොට ලක්ෂ 30ක් වෙන් කරලා තියෙනවා ලක්ෂ 30 ඒ පර්සන්ටේජ් එක ගෙවනවා. එතකොට ටෝටල් ඩිසේබල්ටි එකක් වුණොත් එහෙම ලක්ෂ 15ක් වෙන් කරලා තියෙන්නේ. එකෙන් ඒක ගෙවලා ඊට පස්සේ මේ එතනින් එහාට මේ ඔයාලට මේක මේ ගෙවාගෙන යන්න බෑනේ. ඒතර කම්පැනි ගානේ මේක ගෙවාගෙන ගිහිල්ලා අපේ සාමාන්‍යයෙන් මේ ඩිවිඩන්ඩ් රේට් එක 10 මාරක් ගෙවනවා. සාමාන්‍යයෙන් 10න් බැලුවොත් ලක්ෂ 80ක් එනවා අපේ කල්පිරීම මේ මම මේක හදලා තියෙන්නේ අවුරුදු 24කට 25කට වට අවුරුදු 65 වෙනකන්. එතකොට 25කට හදන්න හේතුවත් එතකොට මොකක් හරි කරදරයක් වුණොත් ඔයාලට වහයට පහකින් ඉතින් පෙන්ෂන් කාලේ එනකොට එතනින් එහාට ඔයාලට මේකක් හම්බෙන එක ඩිපොසිට් එකක් දාලා ඉතින් ඒකෙන් මාසෙට ඉන්කම් එකක් ගන්න පුළුවන් සම්පූර්ණ කාලය වෙනකන්. මන්ත්ලි ගන්න පුළුවන්නේ. ඊට පස්සේ හදිස්සියේ මේ නැති වෙන කාලෙක අර ඩිපොසිට් එකේ දාපු ගාන කොහොමද ලක්ෂ 80 ඉතුරු වෙලා තියෙනවනේ. එතකොට ඒක එහෙමයි. එතකොට මේ ඩෙත් කවර් එක දාලා තියෙනවා ලක්ෂ 15ක්. ඩෙත් කවර් එක ලක්ෂ 15යි. එතකොට ඩෙත් එකක් වුණොත් එහෙම ලක්ෂ 15 හරි ඒ වෙලාවේ ඉන්වෙස්ට්මන්ට් එකේ තියෙන ගාන මේ තමයි හම්බෙන්නේ.
විතර 15ට වඩා වැඩි වෙනවා මේ මේක කියන්නකෝ අවුරුදු 8 වෙනි අවුරුද්දෙන් පස්සේ මේ ලක්ෂ 15ට වඩා වැඩි ඉන්වෙස්ට්මන්ට් එකේ තියෙන ගාන. ඒකට ඉන්වෙස්ට්මන්ට් එකේ තියෙන ගාන තමයි හම්බෙන්නේ. එතකොට ඇසිඩන්ට් කවරේජ් මම පොඩ්ඩක් වැඩි කරවා දැන් නිතරම වාහනේ හරි මේ යන හින්දා ඇසිඩන්ට් එකක් වෙන අවදානම් ගොඩක් වැඩිනේ. ඒකින්ද මේ ඇසිඩන්ට් කවරේජ් එක මම ලක්ෂ 45ක් දැම්මා. එතකොට ඔක්කොම ඇසිඩන්ට් ඩෙත් එකක් වුණා ලක්ෂ 60ක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ දැන් අපේ දැන් මේකේ මේ කල්පිරීම මේ දැන් ඔයා ගෙවාගෙන ගිහලා මේ ලක්ෂ 80ක් හම්බ වෙනානේ. ඒතර අපි මම මේකට වාරිකයේ දැන් හැදිලා තියෙන්නේ 18යි 469 තමයි වාරිකය හැදිලා තියෙන්නේ. වාරිකයේ තියෙන 18යි 469යි 18යි 469 කියන්නේ අවුරුදු 25ට මේ ලක්ෂ 55ක් තමයි ගෙවෙන්නේ. ලක්ෂ 55ක් ගෙවෙන්නේ ලක්ෂ 80ක් වගේ මේ හම්බෙන ගාන තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ.